ඔයා සන්ග්ලාස් එකක් මිලදී ගන්න බලාපොරොත්තුවක් තියනවද? එහෙම නැත්නම් දැනටම සන්ග්ලාස් එකක් භාවිතා කරමින් ඉන්නේ. දැනට භාවිතා කරමින් ඉන්න සන්ග්ලාස් එකේ හරි මිලදී ගන්න බලාපොරොත්තු වෙන සන්ග්ලාස් එකේ හරි මෙන්න මේ කරුණු පහ අනිවාර්යෙන් තියනවද කියලා බලන එක ඔබ මිලදී ගැනීමට කලින් කළ යුතු දෙයක්. සන්ග්ලාස් එකක් භාවිතා කරන එක හැඩට පෙනුමට වගේම ඇහි ආරක්ෂාවටත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබ තෝරන අයි ෂීල්ඩ් එකෙන් එහෙම නැත්නම් සන්ග්ලාස් එකෙන් බාහිරින් ඇති වෙන්න තියෙන අනතුරු වලින් ඇහැ ආරක්ෂා කරගන්න වගේම භාවිතා කරන සන්ග්ලාස් එක හරියට තෝරගත්තේ නැති වුණොත් එහෙම ඒ නිසාත් ඇහැට සිදුවෙන්න පුළුවන් හානියක් තියෙනවා. ගොඩක් දෙනෙක් මේක දන්නේ නැති නිසා අද මම වීඩියෝ එකෙන් කරුණු පහක් යටතේ මේ කරුණු ටික ඔබට අද නිරාවරණය කරනවා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා සන්ග්ලාස් එකක් කියලා කියන්නේ අඳුරු කරන ලද වීදුරු හෝ ප්ලාස්ටික් කෑල්ලක් ඇහැ ඉදිරිපිට පළඳින එක කියලා. ඒක එහෙම කාරණයක් නෙමෙයි. ඒක හරියට සිදු නොකරොත් එහෙම සාමාන්‍යයෙන් අවුවේ යනවට වඩා වැඩිපුර හානියක් ඔබ භාවිතා කරන සන්ග්ලාස් එකෙන් සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඇහැට ඉදිරියෙන් යම්කිසි කළු වර්ණයක් නැත්නම් අඳුරු ගතියක් තියෙන හැම වෙලාවකම ඇහැ වැඩිපුර ආලෝකය ටිකක් ඇතුළට ලබා ගැනීම සඳහා මේ ඇහි තියෙන පියුපිල් එක නැත්නම් කණීනිකාව කියලා කියන එක විස්තරණය කරන්න උත්සාහ කරනවා. ඒක ඔබට හොඳට දැක ගන්න පුළුවන් පූසෙක් නැත්නම් බලලෙක් හොඳට එළියේ තියෙන ස්ථානයක ඉන්නකොට එයාගේ පියුපිල් එක නැත්නම් කණීනිකාව ඉරක් වගේ තියෙනවා. අඳුරු තැනකට නැත්නම් එයා බය වෙච්ච වෙලාවක ඒක විශාල වෙනවා ඔබ දැකලා ඇති. ඒ වගේම ක්‍රියාවලියක් අපේ ඇසෙත් සිදු වෙනවා කියන එක මතක තබා ගත යුතු කාරණයක්. ඉතින් මේ ක්‍රියාවලිය අපිට පාලනය කරන්න බෑ. ඒක බාහිරයෙන් ඇහැ ඇතුළට ඇතුල් වෙන ආලෝක තත්ත්වයේ මත රඳා පවතින දෙයක්. ඒ නිසා ඔබ ඇසට ඉදිරියෙන් යම්කිසි ආකාරයක කළු වර්ණයක් නැත්නම් අඳුරු වර්ණයක් තියෙන ආලෝකයේ ගමන් කරන පටලයක් හෝ වීදුරුවක් හෝ ප්ලාස්ටික් කෑල්ලක් තිබ්බහම ඇහැ හිතන්නේ කළුවර වෙලා කියලා එයාගේ බබා නැත්නම් පියුපිල් එක විශාල කරනවා. එතකොට වෙනදටත් වඩා වැඩිපුර ප්‍රමාණයක් ආලෝකයේ මේ ඇහැ ඇතුළට ඇතුල් වෙන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් ඇහි ඉදිරියෙන් යමක් නැති අවස්ථාවක සූර්ය ආලෝකයට නැත්නම් කෘත්‍රිම ආලෝකයකට ඇහැ නිරාවරණය වුණාම එයා තීරණය කරනවා කොච්චර ආලෝකයක් ඇහැ ඇතුළට ගන්න ඕනද නැද්ද කියන එක. නමුත් ඔබ අමතරෙන් එකතු කරපු අර අයි ෂීල්ඩ් එක නැත්නම් සන්ග්ලාස් එක නිසා ඒ තීරණය යාට හරියටම ගන්න බෑ. එයා හිතනවා දැන් කළුවරයි අඳුරයි කියලා. එයා ඇහි පියුපිල් එක නැත්නම් බබා විස්තරණය කරනවා. ඉතින් එතකොට වැඩිපුර ආලෝකයත් එක්ක අනවශ්‍ය ආලෝක කිරණ විශේෂයෙන්ම UV කිරණ වගේ දේවල් ඇහැ ඇතුළට ගමන් කිරීමේ වැඩි අවස්ථාවක් ඔබ අනවසරයෙන් ලබා දීලා තියෙනවා ඔබ නොදැනුවත්කම නිසා. ඉතින් මෙන්න මේක ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා සන්ග්ලාස් එකක් එහෙම නැත්නම් අයි ෂීල්ඩ් එකක් තෝරගන්නකොට සලකා බැලිය යුතුම කාරණයක් හැටියට. මේ වගේ ඔබගේ ඇහි නිරෝගීතාවය සහ නිවැරදි පෙනුම ලබා ගන්න අවශ්‍ය කරන දැනුම ඔබ වෙතට රැගෙන එන මේ channel එක අපි කලින් නම් කරලා තිබුණේ IN Vision කියලා. මින් ඉදිරියට මේ channel එකේ නාමය ඇක්ලෝ හැටියට නම් කරලා තියෙනවා. තවමත් ඔබ අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා මේ channel එකත් එක්ක එකතු වෙලා මේ වටිනා දැනුම ලබා ගැනීමට සුදුසුෙක් වෙන්න කියලා ඒ වගේම ඔබට ආරාධනා කරනවා. ඔබගේ අවශ්‍යතාවය මත නිසියාකාරව ඇස් පරීක්ෂාවක් සිදු කර ගැනීමට සහ යම්කිසි ආකාරයක ප්‍රොඩක්ට් එකක් මිලදී ගැනීමට අවශ්‍යතාවය තියෙනවා නම් අපේ සායනය හරහා අපව සම්බන්ධ කරගන්න හැකියාව තියෙන link එක පල්ලෙහා description එකේ අපි අතුලත් කරලා තියෙනවා. ඒකේ සඳහන් වෙන අංකයට WhatsApp පණිවිඩයක් ලබා දීලා අපිත් එක්ක සායනික හමුවක් ලබා ගැනීමට අවස්ථාව ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසාම ඊ타මත්ම වේගෙන් අපිරිසිදු වෙමින් තියෙන මේ පරිසරයේ ගමන් කරන ඔබගේ එහි ආරක්ෂාව සුළඟෙන් දූවිලි වලින් වගේම වෙනත් රෝග බීජ වලින් ආරක්ෂා කරගන්නත් යම්කිසි ආකාරයක ආවරණයක් ෂීල්ඩ් එකක් පළඳිනකොට ඒකේ මෙන්න මේ කියන ක්වොලිටිස් තියෙනවද කියලා කියන එක දැනගන්න එක තමයි ඔබ අද මේ වීඩියෝ එක තුලින් ඉගෙන ගන්න ප්‍රධාන කාරණා වෙන්නේ. ඒ නිසා මේ කරුණු පහෙන් පළවෙනි කාරණය තමයි ඔබ භාවිතා කරන සන්ග්ලාස් එක නැත්නම් අයි ෂීල්ඩ් එක මගින් UV පරාසය කොච්චර ප්‍රමාණයක් බ්ලොක් කරනවද නැත්නම් නවත්තන්න හැකියාවක් තියනවද කියන එක ඔබ දැනගත යුතු වෙනවා. එහෙම UV ආලෝකය බ්ලොක් කරන්නේ නැත්නම් නවත්තන්න බැරි සන්ග්ලාස් එකක් ඇහැ ඉදිරියෙන් ඔබ පළඳිනවා නම් ඒකෙන් කරන්නේ අනවසර UV ප්‍රමාණයක් ඇහැ ඇතුළට ඉබේ ගමන් කරන්න ඔබ උදව් කරන එකයි. ඉතින් මේ UV ආලෝකය ඇහැ ඇතුළට ගමන් කිරීමෙන් ඉක්මනින් ඇහි සුදු තත්ත්වයන් ඇති වෙන්න, ඒ වගේම දෘෂ්ටි විතානයේ මත නොයෙකුත් ආකාරයේ රෝග තත්ත්වයන් ඇති වෙන්න බලපෑමක් කරනවා කියන එක මතක තබා ගත යුතු කාරණයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ UV ආලෝකය ගැන කතා කරනකොට දැනගන්න ඕන දෙයක් තමයි මුහුදු මට්ටමට ආසන්නයෙන් ඉන්න අයට UV ආලෝකය ලැබෙන්නේ අඩුවෙන්. මොකද වාතයේ තියෙන ඝනත්වය සහ වාතයේ තියෙන අංශු ප්‍රමාණය වැඩි නිසා ආලෝකය විසිරිලා නැත්නම් ස්කැටර් වෙලා යන නිසා UV ආලෝකයේ පහළට පතිත වීම අඩු වෙනවා. නුවර එළිය වගේ කඳු පළාතක් ගත්තොත් එමේ එහි ඉහළින් තියෙන වාත ස්තරයේ ඝනකම අඩුයි. ඒ වගේම වාතයේ තියෙන පාටිකල්ස් ප්‍රමාණය අඩු නිසා වැඩිපුර UV ප්‍රමාණයකට ඒක එක්ස්පෝස් වෙන්න බලපෑමක් තියෙනවා. ඉතින් මුහුදු මට්ටමින් ඔබටත් මටත් වඩා සන්ග්ලාස් එක නැත්නම් අයි ෂීල්ඩ් එක අවශ්‍යතාවය වැඩිපුර තියෙන්නේ තුනී වාත තට්ටුවක් සහිත පරිසරයක ජීවත් වෙන අර ඉහළ කඳුකර ප්‍රදේශවල ඉන්න අයටයි. ඊට අමතරව හිම ඒ වගේම විශාල ජලතලයක් ඉදිරියේ ඉන්න කෙනෙකුටත් මේ UV ආලෝකයේ වැඩිපුර ප්‍රමාණයක් ඇහැ ඇතුළට ගමන් කිරීමේ හැකියාවක් නිතැතින්ම ලක් වෙන්න සිද්ධ වෙනවා.
ඒ නිසා ඔබ මීළඟට තෝරන සංග්ලාස් එකේ හරියටම UV ෆිල්ටර් එකක් තියනවද නැද්ද කියලා ඒ ප්‍රොඩක්ට් නේම් එක යටතේ හෝ එහෙම නැත්නම් UV මීටරයක් භාවිතා කරලා පරීක්ෂා කරලා බලලා භාවිතයට ගන්න එක වඩා සුදුසු කාරණයක් වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ සංග්ලාස් එකක් නැත්නම් අයි ෂීල්ඩ් එකක් විශේෂයෙන්ම පුංචි ළමයින්ට පාවිච්චි කරන්න දෙනකොට එහි තියෙන මේ නිවැරදිතාවය ගැන දැනගෙන ඒක ඔහුට පාවිච්චි කරන්න දෙන එක ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනවා. එහෙනම් අපි බලමු දෙවෙනි කාරණය මොකක්ද කියලා. ඇත්තටම ඔබ දැනට භාවිතා කරමින් ඉන්න සංග්ලාස් එකේ මේ ප්‍රොපර්ටිස් නැත්නම් මේ ක්වොලිටි නැත්නම් ඒක භාවිතයෙන් අයින් කරන එක තමයි වඩාත්ම සුදුසු කාරණේ වෙන්නේ. නමුත් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක වෙල්ඩින් ෂොප් එකක වගේ ස්ථානයක වැඩ කරන කෙනෙකුට යම්කිසි දෙයක් ඇහැට ඉදිරියෙන් පාවිච්චි කරන එක යම්කිසි ආරක්ෂාවක් සලසා දෙන්න ප්‍රමාණවත් බව මතක තියාගන්න ඕන කාරණයකුත් වෙනවා. දෙවෙනි කාරණේ මොකක් කියලාද ඔබ හිතන්නේ? ගොඩක් වෙලාවට ඔබ හිතයි මේකේ දෙන ස්ටයිල් එක කියලා. නෑ. දෙවෙනි වැදගත්ම කාරණේ තමයි මේ සංග්ලාස් වලේ ඔබ භාවිතා කරන එකේ කාච නිෂ්පාදනය කරලා තියෙන නැත්නම් කාච වල තියෙන වර්ණය. මොකද මේ වර්ණය කියලා කියන්නේ ඔබ බාහිරේ දකින යම්කිසි දෙයක නිවැරදිතාවය ඒකේ තියෙන ක්වොලිටිය තීරණය කරන්න ඉතාමත්ම වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට අපි භාවිතා කරන ග්‍රේ, බ්‍රවුන්, ඇම්බර් වගේ එහෙම නැත්නම් ග්‍රීන් වගේ වර්ණ මේ සංග්ලාසස් සඳහා. මේ අතරම වැදගත් වෙන කාරණේ තමයි ඔබගේ වර්ණ සංවේදීතාවය කොහොමද කියන එක. නමුත් ඔබ තෝරාගත්ත සංග්ලාස් එකේ තියෙන කාච වල වර්ණය ග්‍රේ කියලා කියන එකට අමතරව බ්‍රවුන් හෝ ඇම්බර් කියන එක තෝරාගත්තොත් එම ඒ හරහා බාහිරේ දකින්න දේ තියෙන දීප්තිමත් භාවය නැත්නම් බ්‍රයිට්නස් එක වැඩි වෙලා පේන්න පුළුවන්. ඒකෙන් යම්කිසි දෙයක් පැහැදිලිව දැකීමේ හැකියාවකුත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වර්ණ ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට මේ පින්ක් කියලා කියන වර්ණයත් අපි ගොඩක් වෙලාවට භාවිතයට අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩාවන් වල නිරත වෙන අයට මේ පින්ක් කියන වර්ණයෙන් ලබා ගන්න පුළුවන් තීව්‍රතාවය ගොඩක් වැඩි නිසා ක්‍රීඩාවල නිරත වෙන අය මේ පින්ක් කලර් එක තෝරගන්න වැඩි නැඹුරුතාවයක් දක්වනවා. මොකද ඔබ ඩ්‍රයිව් කරනවා නම් සයික්ලින් කරනවා නම් මේ වගේ වර්ණයන් තෝරා ගැනීමේ යම්කිසි ආකාරයක කන්ට්‍රාස්ට් එක වැඩි කරලා දැකීමේ ඇහැට පහසුවක් තියෙන නිසා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ග්‍රීන් කියලා කියන වර්ණය විශේෂයෙන්ම අපි ගෝල්ෆ් වගේ ක්‍රීඩාවක එහෙම නැත්නම් ක්‍රිකට් වගේ ක්‍රීඩාවකදී මොකද අර කොළ පාට වඩා වැඩි තීව්‍රතාවකින් බලන්න පුළුවන් නිසා ඒ වගේ ක්‍රීඩාවන් වලට කොළ පාට තෝරා ගැනීමේ වැඩි නැඹුරුතාවයක් තියෙනවා. ඒ කොහොම වුණත් තමන්ගේ දෙන මේ පර්සනල් චොයිස් එක මේකට වඩාත් වැදගත් කාරණයක් බව අමතක කරන්න එපා. ඊළඟට වැදගත්ම කාරණය තමයි සංග්ලාස් එකක් තෝරගන්නකොට තමන්ගේ අවශ්‍යතාවය මත පොලරයිසේෂන් ඉෆෙක්ට් එක කියන එක. මේ පොලරයිසේෂන් ඉෆෙක්ට් එකෙන් තියෙන විශේෂ වැදගත් කාරණය තමයි අපි දන්නවා සාමාන්‍ය ආලෝකේ හැම අතටම විසිරලා ගමන් කරන්නේ. ඉතින් මේ ද්‍රව්‍යයේ විසිරලා තියෙන ආලෝකේ එක්තරා ආකාරයේ තලයකට විතරක් හසුරවා ගන්න එක තමයි පොලරයිස් ලෙන්ස් එකකින් කරන්නේ. ඒතර එයා ඉඩ දෙන්නේ එක්තරා ආකාරයේ තලයකට නැත්නම් එක ආනතියකට එන ආලෝකයට විතරක් ඇහැ ඇතුළට ඇතුල් වෙන්න. ඉතින් ඔබ භාවිතා කරන සංග්ලාස් එක පහසුවෙන්ම මේ ඉෆෙක්ට් එක තියනවාද කියලා සමහරක් වෙලාවට ඒකේ මුද්‍රණය කරලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බාහිරේ තියෙන යම්කිසි රූපයක් දිහා බලලා ඒක පේනවද නැද්ද කියලාත් මේ පොලරයිස් ලෙන්ස් තෝරන ක්‍රමයකුත් තියෙනවා. තවත් ලේසියෙන්ම තෝරා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ වගේ ලෙන්සස් දෙකක් අරගෙන එක මත එක තියලා අංශක 90ක් දක්වා එකක් අනිත් එක මත කරකවලා බැලුවාම ඒ ලෙන්ස් එක හරහා සම්පූර්ණයෙන්ම ආලෝකය ගමන් කරන්නේ නැති විදිහට බ්ලොක් වෙලා නම් ඒක පොලරයිස් ලෙන්ස් එකක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඒතර මේකේ තියෙන විශේෂ වාසිය තමයි විශේෂම ක්‍රීඩා කරනවා නම්, ඩ්‍රයිව් කරනවා නම්, ඒ වගේම විශාල ජල තලයක ඔබ අපි හිතමු මුහුදු යනවා නම්, ඒ වගේම ෆිෂරිස් වගේ එහෙම නැත්නම් මසුන් ඇල්ලීම් වගේ කටයුතු වල නිරතලා ඉන්නවා නම් අර ජල තලයත් එක්ක පරාවර්තනය වෙන ආලෝකයේ නවත්තන්න මෙන්න මේ පොලරයිස් ලෙන්ස් එකට හැකියාව ලැබෙනවා. ඊළඟ හතරවෙනි කාරණේ මොකද්ද? ඔබ හිතුවා හරි. මේක තමයි විශේෂම වැදගත් වෙන අපි කියන ස්ටයිල් එක නැත්නම් මේකේ ෂේප් එක, හැඩය. ඒක ඉතාමත් වැදගත් වෙනවා සංග්ලාස් එකක් තෝරනකොට. නොයෙකුත් ආකාරයේ නම් වලින් හඳුන්වන ඒවියේටර් ඔය වගේ විශේෂ ආකාරයේ නම් වලින් හඳුන්වන සංග්ලාසස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක ස්ටයිල් කාලෙන් කාලට වෙනස් වෙනවා. කාලයකට පුංචි ඒවා දානවා, කාලයකට ලොකු ඒවා දානවා. කොහොම වුණත් මේ සංග්ලාස් එකක් භාවිතා කරන විශේෂම ස්පෝර්ට් නැත්නම් ක්‍රීඩාවක නිරත වෙන කෙනෙක් නම් අපි කියන මේක පේස් රැප් එක. ඒ කියන්නේ මුහුණ වටා මේක යම්කිසි ප්‍රමාණයකට වක්‍ර වෙලා තියෙන තාවයත් ඉතාමත් වැදගත් ලක්ෂණයක් වෙනවා. ඊළඟ වැදගත්ම කාරණය තමයි ගොඩක් දෙනෙක් නොසැලකිලිමත් වෙන නැත්නම් ගණන් නොගන්න කාරණේ. ඒක තමයි ක්වොලිටි එක නැත්නම් ගුණාත්මක භාවය. ඇත්තටම හොඳ බ්‍රෑන්ඩ් එකකින් එන සංග්ලාස් එකක් නැත්නම් අයි ෂීල්ඩ් එකක් ඔය කියන ගුණාංග සියල්ලම සපිරෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාවට ඊට වඩා අඩු ක්වොලිටි වල තියෙන ඒවාත් යම් යම් ලක්ෂණ තියෙන්නත් පුළුවන්. ඉතින් මේ ක්වොලිටි කියන එකෙන් සඳහන් වෙන්නේ මේ ලෙන්ස් එක නැත්නම් කාචය නිෂ්පාදනය කරන්න භාවිතා කරන මැටීරියල්. මොකද මේවා හරහා ආලෝකයේ ගමන් කරද්දී අපි කියන ආලෝකයට ඇති වෙන්න පුළුවන් වක්‍රතාවය නැත්නම් ඇබරේෂන් තියෙනවා. එතෙන්දී ඔබට රියල් ඉමේජ් එක නෙමේ දර්ශනය වෙන්නේ. රියල් කලර් එක නෙමේ දර්ශනය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකේ තියෙන ක්වොලිටිය, ඒ ප්‍රොඩක්ට් වැලියු එක හරියටම තෝරාගෙන නැත්නම් හොයාගෙන Tamanට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයත් එක්ක සැලකිලිමත් වෙලා Taman සංග්ලාස් එක නැත්නම් අයි ෂීල්ඩ් එක මිලදී ගන්න මීළඟ අවස්ථාවේ සැලකිල්ලක් යොමු කරන්න කියන එක ඉතා වැදගත් කාරණයක් වෙනවා. එහෙමනම් ඔබ මීළඟට සංග්ලාස් එකක් තෝරගන්න යද්දී නිකන් අඳුරු වර්ණයෙන් යුක්ත කණ්ණාඩියක් නැත්නම් වීදුරු කෑලි දෙයක් ඇස ඉදිරියෙන් පළඳිනවද නැත්නම් ඒකේ තියෙන ක්වොලිටිය හරියටම දැනගෙන ඇහත් ආරක්ෂා කරගන්නවද නැද්ද කියන එක තෝරගන්න මේ කරුණු ටික උදව් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා.
එහෙමනම් තවත් මේ ආකාරයෙන්ම අලුත් කරුණු වලින් සම්බන්ධිත වීඩියෝවක් රැගෙන ඔබ හමුවට ඇක්ලෝ කියලා කියන නාමය යටතෙන් පැමිණීමට බලාපොරොත්තු වෙන ඔබෙන් සමු ගන්නවා. ස්තුතියි.